ආයිබෝවන් ඔබ හැම දිනාටම. ඉතින් අද මම ඔබ ගන්න ආහාර පිළිබඳව යම්කිසි රහසක් කියන්නයි යන්නේ. මම කිව්වොත් ඔබ දිනපතාම ඔබේ ශරීරයට ඔබේ ආහාර මගින් විෂ එකතු කරගන්න පුළුවන් කියලා ඔබ පිළිගන්නවා. මම මේ කතා කරන්නේ ඔබේ ආහාර මත තැන්පත් වෙලා තියෙන කෘමිනාශක වල්නාශක ගැන නෙමෙයි. ඔබේ ආහාර සම්බන්ධයෙන්. ඉතින් ජංක් ෆුඩ් ගන්න නැති කෙනෙක් මේ වෙලාවේ හිතන්න පුළුවන් මම ගන්න බොහොම පෝෂ්‍යදායී ආහාර. ඒ නිසා මම මේ මගින් කිසිම විෂක් මගේ ශරීරයකට එකතු කරගන්නේ නැහැ කියලා. නමුත් ඔබ ගන්නා සමහර ආහාර සංයෝග නිසා ඔබේ ශරීරයේ විෂ නිපද වෙන්න පුළුවන්. මේක මිත්‍යාවක් නෙමෙයි. අද නවීන පරීක්ෂණ වලිනුත් සමහර දේවල් මේ පිළිබඳව පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඒකම අවුරුදු 3000කට කලින් ඉන්දියාවේ ශල්‍යකර්මයේ පියා වෙන මහරිෂි සශ්‍රුතයන් වහන්සේ ලියූ සශ්‍රුත සංහිතාවෙත් මේ ගැන පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් ඔහු කියන ආකාරයට වැරදි ආහාර එකට ගත්තොත් ශරීරයේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒකම නිවැරදි ආහාරයකට ගත්තොත් ඒක ලොකු ඖෂධයක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි අද මේ වීඩියෝවෙන් හොයලා බලමු ඔබේ මුළුතැන්ගේ ඔබ නොදැනුවත්ව කරන භයානක ආහාර සංයෝජන මොනවද කියලා. මේවට අපි කියනවා විරුද්ධ ආහාර කියලා. ඉතින් සශ්‍රුත සංහිතාවේ කියන විදිහට අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ ත්‍රිදෝෂ කියන ශක්ති පද්ධති තුන මත. ඔබ දන්නවා ඒවා වාතය, පිත්තය සහ කඵය. ඉතින් ආහාර ගන්න විට ඔබ ගත යුතු මූලික අවධානය තමයි ආහාරය ඔබේ අග්නිය නැත්නම් ජීර්ණ ශක්තිය පවත්වාගෙන යන්න උදව් වෙනවද කියන එක සම්බන්ධයි. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අග්නිය අපේ අග්නිය ඉර නැගීම සහ බැසීම එක්කම නැගීම සහ බැසීම සිදු වෙනවා අපේ ශරීරය තුලත්. ඉතින් විරුද්ධ ආහාර කියන්නේ යම් යම් ආහාර තියෙනවා හානිකාරක සංයෝග මේ මගින් නිපද වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඒව ජීර්ණයට අවශ්‍ය වෙන එන්සයිම් එකිනෙකට වෙනස්. එතකොට ඒවත් එකට එකතු වුණායින් පස්සේ ඒවා ත්‍රිදෝෂ එකවර අවුල් කරනවා. ඉතින් ඒක මගින් ආහාර ආමාශයේ විෂ නිෂ්පාදනය කරන්න පුළුවන්. ශරීරයේ දූලක සහ ටොක්සින්ස් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔබේ සමේ රෝග, ඇලර්ජි, බඩේ ගැටලු, සන්ධි වේදනා වගේ දේවල් වලට මේක හේතු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ ආහාර සංයෝග කිහිපයක් බැලුවොත් එකක් තමයි කිරි සහ ඇඹුල් ද්‍රව්‍ය. මේක නම් අපි දන්නවානේ ලංකාවේ අපි නිතරම කරන ලොකු වැරද්දක් තමයි කිරිත් එක්ක ඇඹුල් පළතුරු කන එක. නැත්තම් අපි මිල්ක් ෂේක් හදද්දි මේ වැඩේ කරනවා. කිරි එක්ක ඇඹුල් කෙසෙල් නැත්තම් කිරි එක්ක මේ පයිනැපල් අන්නාසි වගේ දේවල් එකට එකතු කරලා මිල්ක් ෂේක්ස් වගේ දේවල් හැදුවාම මේ වගේ විෂ නිපද වෙන්න පුළුවන්. මොකද කිරි මදශාරීයයි ඇඹුල් පළතුරු වල ආම්ලික බව තියෙනවා. ඉතින් මේ දෙක එකට එකතු වුණායින් පස්සේ කිරි කැටි ගහනවා. ඒකෙන් අපේ ආමාශය තුල ජීර්ණය අඩපඩ වෙන්න පුළුවන්. එතකොට සමේ රෝග, ඇලර්ජි නැත්තම් සෙම වගේ කපාබාධ හට ගන්න පුළුවන්. ඒ නිසා කිරි තේ වගේ දේවල් එක්ක වුණත් ඔබ ඇඹුල් අචාරු නැත්තම් යෝගට් එක්ක කෙසෙල් මේ වගේ දේවල් ගැනීම එච්චරම සුදුසු වෙන්නේ නැහැ. කිරි වගේ දෙයක් ගන්න ඕනේ එක්ක තනියෙන් නැත්තම් මුකුත් ඒකට දාන්නේ නැතුව එහෙම නැත්තම් පැණි රස සඳහා අපිට මී පැණි වගේ දෙයක් එකතු කර ගන්න පුළුවන්. හැබැයි කිරි එක උණුවෙන් තියෙද්දි මී පැණි දාන්න එපා. දැන් අපි දෙවණියට කතා කරන්න යන දෙත් ඒකම තමයි මී පැණි සහ උණුසුම. මේ මදු නැත්තම් මී පැණි අපි උණුසුම් ද්‍රව්‍යයකට එකතු කළායින් පස්සේ ඒක අතිශය දරුණු විෂක් වෙන්න පුළුවන්. මී පැණි සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 40කට වඩා රත් කළාම එහි ස්වභාවික සංයුතිය වෙනස් වෙනවා. ඒකෙන් හයිඩ්‍රොක්සි මෙතිල් ෆර්ෆියුරල් කියන නැත්තම් HMF කියන විෂ සංයෝගයක් හදන්න පුළුවන්. මේකෙන් ශරීරයේ දූලක නැත්තම් ටොක්සින්ස් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක නවීන පරිවිද්‍යා පරීක්ෂණ වලිනුත් තහවුරු වෙලා තියෙන දෙයක්. ඒ නිසා උණුසුම් තේ වලට, උණුසුම් කෝපි වලට මී පැණි දාන්න එපා. එක්කෝ ඒක කාමර උෂ්ණත්වයට එනකන් ඉඳලා ඔබට මී පැණි දාලා ආහාරයට ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අල ධාන්‍ය වගේ දේවල් එක්ක බටහිර කිරි නිෂ්පාදන ආහාරයට ගැනීම. මේකෙදි වෙන්නේ මේ දෙකේම ප්‍රධාන වශයෙන් තියෙනවා කාබෝහයිඩ්‍රේට්. එතකොට බර වැඩි, ජීර්ණයට අමාරුයි. ඒ නිසා අපේ ශරීරයේ මේදේ තැම්පත් වීම වගේ දේවල් නැත්නම් බර වැඩිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා බත් එක්ක ඔබ යම් කිසි දෙයක් ආහාරයට ගන්නවා නම් සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ටිකක් අධික පරිප්පු අන්න ඒ වගේ දෙයක් ආහාරයට ගන්න.
අල ධාන්‍ය බත් ඔක්කොම එකට එකතු කරලා ගොඩාක් කාබෝහයිඩ්‍රේට්ස් තියෙන ආහාර එකට ගන්න යන්න එපා. අනිත් හතරවෙනි ආහාර වර්ගය තමයි මම කතා කරන මේ කර්ඩ් නැත්තම් මීකිරි වගේ දේවල් රාත්‍රියට ආහාරයට ගැනීම. සමහර වෙලාවට අපිට ඩිනර් එකකට වගේ කතා කළයින් පස්සේ රාත්‍රී ආහාර වේලටත් පස්සේ මේ කර්ඩ් වගේ දේවල් ඩෙසර්ට් එකට තියෙන්න පුළුවන්. නමුත් මේ කර්ඩ් වල තියෙනවා ඇඹුල් ගතිය සහ අධික තෙල් ගතිය. මේක ඔබ දැකලා ඇති. ඉතින් මේකෙන් අපේ කපය අවුල් කරනවා. එතකොට සෙම ප්‍රතිශ්‍යාව ශ්වසන ගැටලු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වීස් එක නැත්තම් ඇදුම වගේ දේවල් තියෙන අයට නම් මේක අතිශය භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් රාත්‍රියේදී අපේ ජීර්ණ අග්නිය දුර්වලයි. මම කිව්වා වගේ ඉර බහැලා ගිහිල්ලානේ. එතකොට අග්නි ශක්තිය දුර්වලයි. ඉතින් කර්ඩ් වගේ බර ආහාරයක් ගන්නකොට ඒක නිසි ලෙස ජීර්ණය වෙන්නේ නැතුව අපේ ශරීරයේ රැඳෙන්න පුළුවන් රාත්‍රියේදී. ඉතින් කර්ඩ් වගේ දෙයක් ඔබ ආහාරයට ගන්නවා නම් ඒකට සුදුසු වෙලාව තමයි මධ්‍යහ්නය. සාමාන්‍යයෙන් දවල් 12 2ත් අතර වගේ ඔබේ ජීර්ණ ශක්තිය උපරිමයි. ඒ නිසා ඔබට ඒකෙදි ඒ වෙලාවේදී මේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ ඔබේ ශරීරයේ විෂ ඇති කරන්න පුළුවන් ආහාර වර්ග සංයෝග කිහිපයක් පිළිබඳව මින් ඉදිරියට අපි එකට ගන්න හොඳ නිවැරදි ආහාර පිළිබඳවත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එකට. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.